හායි කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මේ ඩුබයි වල දවසක ඉතින් දවස් කීපෙකම වීඩියෝ තමයි මං මේ එකතු කරලා මේ බ්ලොග් එකක් විදිහට ගෙනාවේ. මං ඉතින් මේ යන්නේ මෝල් එකකට. ඉතින් ඒකට යද්දිත් මං චූටි වීඩියෝ ක්ලිප්ස් ගත්තා එලියෙත්. මොකද අපේ ලංකාවේ සාමාන්‍යයෙන් අපි පාරක යද්දි තියෙන පරිසරය සහ අරාබි රටක තියෙන මේ පරිසරයේ වෙනස ඉතින් කවදා හරි නොදකපු කෙනෙකුට බලාගන්නත් පුළුවන් නිසා මේ වගේ දේවල් වලින්. ඉතින් මෙන්න මේ මෝල් එකත් මේ ලොකු මෝල් එකක්. මේ ගියේ අපි උදේ 10 මාරට විතර. ඉතින් ඒක නිසා අර ලොකු ක්‍රවුඩ් එකක් එහෙම නැහැ. ඊට පස්සේ මේවයිත් ඉතින් අර වෙන ශොපින් මෝල් වල වගේම බ්‍රෑන්ඩඩ් ෂොප් වගේම සාමාන්‍ය විදිහේ ෂොප් තියෙනවා. ඉතින් බඩු ගන්න ඒවයිත් බ්‍රෑන්ඩඩ් ෂොප් වල ඩිස්කවුන්ට් දාලා තියෙනවා. ඉතින් අපිට එහෙම ගන්න පුළුවන්. ගිහිල්ලා බලන්නම ඕනි. අපිට හරියන ගානකට වගේ තියෙනවා නම් ඉතින් ගන්න ලේසියිනේ. ඉතින් මෙන්න මේ මෙතනත් මේක HMN එක මං හිතන්නේ. ඔව් HMN එක. මම මේකෙන් මේ පොඩි රින්ග්ස් දෙකක් තමයි අරගත්තේ මේ ඩිරම් 10කට. ඉතින් මම අර ගන්නවටත් වැඩිය ගිහින් බලන්න එහෙම ආසයි. ඒ කියන්නේ අහුනොත් මොනා හරි මට ගැලපෙන ගානකට මම ගන්නවා අවශ්‍ය දෙයක් වුණොත්. ඊට පස්සේ ආවා මෙන්න මේ කෝපි ෂොප් එකට. ඉතින් මේ සමහර කෝපි ෂොප් වලට ආවම මාර වැඩේ මේකේ මේ ස්කෑන් කරලා තමයි මේ ඒ කියන්නේ මෙනු එක බලන්න ඕනේ. ඉතින් මට ඒ වෙලාවේ මේ Wi-Fi තිබුණ නැහැ. ඉතින් ඒක නිසා මේ මං කිව්වා දැන් මට ස්කෑන් කරන්න විදිහක් නැහැ කියලා. ඊට පස්සේ එයා මොනවද ඕනි කියලා අහලා ඊට පස්සේ මම හොට් චොක්ලට් එකක් ඕඩර් කරගත්තා. ඒ විදිහට තමයි වෙන්නේ සමහර තැන්වල. දැන් ටෙක්නොලොජි එකම තියෙන්න ඕනි හැම දෙයකටම. ඔන්න ඊළඟට මෙදා මම මේ යන්න හදන්නේ ඩුබයි මෝල් එක පැත්තේ. ඩුබයි මෝල් එක පැත්තේ ගිහිල්ලා ආයෙත් මොනා හරි ගන්න ඕනි කියලා හිතුණා. මේ මං ඉන්න රූම් එකට ඩුබයි එක view එක පේන විදිහ. ඉතින් අන්න දැන් එහෙම එළියට ගිහිල්ලා අර දැන් තියෙන සල්ලි ටිකත් ඉතින් ඉවර කරගන්නත් ලොකු මනාවක් තියෙනවා. එහෙමත් නෙවෙයි. අනේ මන්දා ඉතින් මටත් අර ඒ කියන්නේ ගිහින් ආයේ බලන්න හිතෙනවා මොනවා හරි ගන්න ඕනි කියලා එහෙම හිතනවා. අනික මම මෙතන මේ තිබුණා ක්‍රීම් වර්ග ලෝෂන් වර්ග එහෙම මේ නම් සෙන්ටර් පොයින්ට් එක මේක මේ සෞදියේ තියෙනවා. ඉතින් මෙන්න මෙතන වුණාට මේ බොඩි ලෝෂන් වගේක් තිබුණා සේල් ඒ කියන්නේ ඩිස්කවුන්ට් දාලා. ඒක හරිම සුවඳයි. ඉතින් මම ඒක හින්දා ඒක ගත්තා. ඊට පස්සේ මෙන්න මේ ටී-ෂර්ට් ගත්තා. මම ඊට ඉස්සෙල්ලා දවසක් කළු ටී-ෂර්ට් අරගත්තා. ඒ වගේම ඊට පස්සේ 1.50ට තියෙන මෙන්න මේ වේපර්ස් ගත්තා. මෙන්න මේ ලෝෂන් එක තමයි මං කිව්වේ. ඒක ඩිරම් 15යි. ඉතින් ඒකේ සුවඳ මේ හරි අර මේ හරිම මේ ඒ කියන්නේ ලයිට් සුවඳක් තියෙන්නේ. ගොඩක් වෙලා තියෙනවා. ඉතින් මම ඒක නිසා ඒකට ආස හිතලා තමයි එදා බලලාවට ගත්තේ නෑනේ. ඒ හින්දා ගන්න ගියේ. මෙන්න මේ චයිනීස් ෂොප් එකෙන් මම ගත්ත සෑන්ඩ්විච් එක. ඉතින් ඒකත් අර පේනවනේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් දාලා තිබුණා. ඉතින් භාගයට භාගයක්. එතකොට තමයි මම හුඟක් වෙලාවට දේවල් ගන්නෙ. හැබැයි ඒකේ ඒ සෑන්ඩ්විච් එකේ තිබ්බා චිකන් චිකන් ඒග්ස් ඊට පස්සේ හැම් මං හිතන්නේ ඒ වුණාට චීස් එහෙම මං ඒ වුණාට මේ අර සුදු පාට සෑන්ඩ්විච් හින්දා ආස නැහැ. මේ හරි මේ ඊළඟ දවසේ මේ තියෙන්නේ ඩුබයි මෝල් එකේ. මෙතන ඉතින් හරිම ප්‍රසිද්ධයි මේ වෝටර්ෆෝල් එක. ඉතින් ඒ වුණාට හැමෝම මෙතන පික්චර්ස් ගන්නවා එහෙම. ඒ වුණාට මට හිතෙනවා ඉතින් අර ලංකාවේ තියෙන ස්වාභාවික ගතිය කොහොමටවත් ඉතින් මේවයි ඒ ලස්සන දකින්න නෑනේ කියලා. ලංකාවේ විතරක් නෙවෙයි තවත් රටවල ඒ වගේ ස්වාභාවික දේවල් ඕන තරම් තියෙනවා. මම දැකලා තියෙනවා වීඩියෝස් වලින් එහෙම.
ඉතින් කොහොම හරි මෙහෙම ඉතින් කෘතිමව මෙහෙම හදපු දේවලුත් ඒ කියන්නේ ඒවත් ඉතින් මෙච්චර විශාලට හදන්න වෙච්ච මහන්සිය මේවා මේන්ටේන් කරන විදිහ ගැන හිතද්දි ලොකු වැලිව් එකක් තියෙනවා. ඒත් අර මං හැමදාම කියනවා වගේ මං ආස ස්වාභාවික දේවල් වලට නිසා වෙන්නේ නැති මට අර මේවයි එහෙම ලොකු ලස්සනක් ඉතින් පේන්නේ නැහැ. ඊට පස්සේ මං ඇවිදගෙන බර්ජ් කලීපා එක කිට්ටුවට පහළට ආවා. ඉතින් එදානම් ලයිටින් ෂෝ එක තිබුණ නැහැ. මං හිතන්නේ 7:00ට වගේ දන්නේ සමහර එක නිසා තියෙන්නේ මේ වෙද්දි 6:30 වෙලා. ඒ වුණත් බලන්නකෝ හොඳට එළිය තියෙන හැටි. ඉතින් දැන් අරාබි රටවලට කරවල වැටෙන්නදී ඒ කියන්නේ 7:30 විතර වෙනවා. ඉතින් මෙතන නම් ලොකු ඕපන් ඒරියා එකක් නිසා ඒ වගේ එළියට තිබුණා. ඉතින් තව දෙයක් තමයි මම හිතුවා අර මිනිස්සු කවදාවත්ම නැති වෙන්නේ නැති තැනක් තමයි මේ බර්ජ් කලීපා එක කිට්ටුව. මම ඒක රස්නේ කියලාත් නෑ. ඒ කියන්නේ හැමදාම හැම වෙලේම වගේ කවුරුම හරි ඉන්නානේ. හැබැයි මට ඒ වෙලාවේ 7ට විතර නිසාද මන්ද මෙතන අරලිය ගස් ටික ළඟ ඒ ළඟටම ගියහම හරි පාළු නිකන් තනිකමක් වගේ දැනුණා. ඒ කවුරු හිටියත් මං තනියම වගේ එහෙම එකකුත් දැනුණා. ඒ වගේ ෆීලින් එකක් අර ගොඩාක් උස බිල්ඩින් ළඟ ඒ කියන්නේ හවසකට වගේ ඉද්දි එහෙම ෆීල් වෙනවද කියලා දන්නෙත් නැහැ. කොහොම හරි එහෙම දැනුණා. මෙන්න මෙතනදි තමයි මට එහෙම නිකන් දැනුණා මේ ඒත් ඉතින් අපි ජීවිතේ හැමදේම ජීවත් වෙද්දී තනියම හැම දෙයකටම මුහුණ දෙන්න ඕනි කියලා මම හිතනවා. අර තනියම කිසිම දෙයක් කරගන්න බැරි කාලයක් මටත් තිබුණා. කවුරුම හරි මගේ පස්සෙන් ඉන්න ඕනි, මාව ගයිඩ් කරන්න ඕනි. මට තනියෙන් කිසිම දෙයක් කරගන්න බෑ කියලා. හැබැයි මං දැන් එහෙම නෑ. මට හිතෙනවා මං දැන් ශක්තිමත් කියලා. ඉස්සරට වැඩිය. හැබැයි ඒකට ගොඩක් කල් අරගත්ත වැඩි කියලත් මට හිතෙනවා. මොකද සමහර පොඩි වයසේ ගෑනු ළමයි හරිම ඉන්ඩිපෙන්ඩන්ට් ජීවත් වෙන විදිහ දැක්කහම මට මාව හරිම දුර්වල වීක් කෙනෙක් වගේ තමයි දැනෙන්නේ. හැබැයි දැන් මට හිතෙනවා මං එහෙම නෑ කියලා. හැබැයි මාව ගයිඩ් කරන්න මං වටේ කට්ටිය ළඟින්ම නැති වුණාට මට ඉන්නවා. ඒත් අර මගේ පස්සෙන් ළඟින්ම ඉඳගෙන කවුරුත් නැති වුණත් මට ඒගොල්ලන්ගේ ශක්තිය නැතුව නම් බැරි වෙයි. ඊට පස්සේ ඉතින් මම ඉතින් ආස මේ වගේ දේවල්නේ. ඉතින් ඊට පස්සේ ආවා මෙන්න මෙතනින් ඩෝනට් එකකුත් ගත්තා. මං ක්ලාසික් ඩෝනට් එක ගත්තේ දිරාම් 7ක් තමයි උනේ. ඉතින් ආයිම මේ වගේ මේ ග්‍රොසරි ෂොප් එකට ආවා. ඇවිල්ලා චොක්ලට් එහෙම බැලුවා. මට හිතෙන්නේ මම මෙතනින් මොකුත් එදානම් ගත්තේ නැද්ද කොහෙද? තව එකක් මෙතන වරක තිබුණා මට ගන්නම හිතුණා. හරිද? මේක ඩිරාම් 20ක් වෙන්නේ අර රතු පාට වරක එකයි මේ කහ පාට එකයි දෙකම තිබ්බා. හැබැයි ගත්තේ නෑ ඉතින්. මෙතනින් මං එදා මොකද ගත්තේ නෑ. මේ 3 වෙනි දවස ඒ කියන්නේ මම ආයිම සෞදි යන දවස. ඉතින් මේ වෙලාවේ මෙතනට වෙලා හිටියා ටැක්සි එකක් එනකම්. පස්සේ කොහොම හරි ටැක්සි එක එනකන් තමයි හිටියේ. ඔන්න ඔය විදිහට තමයි එමිරේට් ෆ්ලයිට් එකක් දාලා තිබුණේ. ඉතින් ටර්මිනල් 3 එකට තමයි මේ ඩුබයි වල ඩුබයි එයාපෝට් එකේ යන්නේ. ඉතින් ලොකු එයාපෝට් එකක් නේ මේක. ඉතින් කොහොම හරි මේ විදිහට බෑග් ටිකත් අරගෙන අන්නහම ඇතුළට ගියා. ඉතින් මේ ටර්මිනල් 3 එකේ මේ එමිරේට් ෆ්ලයිට් වලට මෙතන නම් ඉතින් ගොඩක් ලස්සනයි. තව දෙයක් මම එදා වීඩියෝ එක කිව්වනේ ඒ කියන්නේ ඉකොනොමික් ක්ලාස් ටිකට් අරගෙනත් පුළුවන් අපිට කියලා මේ මොනවද ලොන්ච් එකට යන්න. ඉතින් හැබැයි එක ෆ්ලයිට් වල එක විදිහයි. මම ඒක ගැන විස්තරයක් දැනගන්න ඕනි නිසා මම මෙතනින් ආයේ විදිහ අහලා බැලුවා. ඩිරම් 500ක් කිව්වා එමිරේට් එකේ. ඒ කියන්නේ
අපි ගෙවන්න ඕනි එහෙම අපි මේ ලොන්ජ් එකට යනවා නම් ඉතින් ඊට වැඩිය හොඳයි බිස්නස් ක්ලාස් ටිකට් එකක් අරගෙනම එන එක. ඉතින් ඔන්න ඒ පාරමන් ඩියුටි ප්‍රී එකටත් ගිහිල්ලා මේ විදිහට මෙතන ස්ටාර්බොක්ස් එකේ මේ හිටියේ ලංකාවේ මල්ලි කෙනෙක් වැඩ කරේ. ඉතින් මට ගන්න ඕනුනේ මම ගත්තේ බබල් ටී එකක් ප්ලම් තියෙන. ඇත්තට මේ කිසිම රසක් නෑ. දන්න කෙනෙකුට නම් ගන්නත් එපා. ඒක මම කියලා තියෙන්නේ පොඩ් වර්ග මන් try කරන්න කැමතියි කියලා. ඉතින් මම එහෙම try කරන්න කැමති නිසා ගත්තේ. ඇත්තට මෙලෝ රහක් නෑ. මේ මට ඒකේ ෆොටෝ එකකුත් ගන්න බැරි වුණා. මම ගෙදරට නම් ෆොටෝ එක අද කොහෙද ගහලා දැම්මා. මේ කොහොම හරි කිසිම රහක් නෑ. මම ටිකක් දීලා විසික කරා. ඩිරම් 30ක් වුණා ඒක. ඉතින් සමහර වෙලාවට ඔහොම වෙනවා. ඔන්න ඉතින් මේ වෙලාවේ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තිබුණේ. තව දෙයක් කියන්න ඕනි. අපි සමහර වෙලාවට බෝඩින් ටයිම් එක හරියටම තියලා යන්න එපා ගේට් එකට. මොකද දන්නවද මට තිබුණේ බෝඩින් ටයිම් එක 8:15ට. හැබැයි එදා 8 වෙද්දී මේ ෆයිනල් කෝල් කරා. ඉතින් ඒ වුණාට ෆ්ලයිට් එක කියන්නේ කොහොම හරි තිබුණේ 8:50 ෆ්ලයිට් එක. හැබැයි විනාඩි 40කට ඉස්සෙල්ලා තමයි මේ බෝඩ් කරේ මේ ෆ්ලයිට් එකට. ඉතින් සමහර වෙලාවට අන්න ඒ වගේ වෙනවා. ඒක නිසා කොයි වෙලේකවත්ම ෆ්ලයිට් එකක යද්දී වේලසනින් ගිහිල්ලා තමන්ගේ වැඩ ටික කරගෙන ගේට් එකට වේලසනින් යන එක තමයි හොඳම දේ. මොකද ඉතින් ෆ්ලයිට් එක මිස් වුණොත් ඉතින් ආයේ ටිකට් ගන්න ඕනි. ඉතින් ලොකු කරදරයක්නේ. ඒක නිසා ඒක ගොඩක් හොඳයි. මොකද බස් එක වගේ නෙමෙයිනේ ඉතින්. මේ ෆ්ලයිට් එක නම් මේ ටිකක් ඉතින් අර ඒ කියන්නේ පරණ ෆ්ලයිට් එකක්. ඒ කියන්නේ මේ සිස්ටම් වලින් තේරෙනවනේ මේක පරණ ෆ්ලයිට් එකක් කියලා. ඒ කියන්නේ මේ සිස්ටම් තිබුණේ ඒ කියන්නේ ටිකක් පරණයිවයි. මම ඉස්සෙල්ලා යද්දි ගියේ ඒ ෆ්ලයිට් එක අලුත් එකක්. ඉතින් මේක ස්ක්‍රීන් එක එහෙම වැඩ කරන්නේ ටච් සිස්ටම් නෙමෙයි රිමෝට් එකකින්. ඉතින් අර මං කිව්වත් වගේ මෙහෙම කකුල එහෙම තියාගන්න එහෙම තැනක් නැහැ. හැබැයි ලෙග් ස්පේස් නම් හොඳට තිබ්බා මේ ෆ්ලයිට් එකේ. ඔන්න ඔය විදිහට ඒ තියෙන්නේත් අර වගේම මැගසින් එකක්. ඊට පස්සේ අර පොඩි බෑග් එකක්. ඊට පස්සේ හෙඩ්ෆෝන් ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ මට ගිය සැරේ යද්දි නම් මේ ෆ්ලයිට් ෆුඩ් එක කන්නත් බැරි වුණානේ හරියට. මම කොහොම හරි එදා රසට තිබ්බා. හැබැයි සමහර ඉතින් ෆ්ලයිට් ෆුඩ් තියෙනවා මේ රස නෑ. ඉතින් කොහොම හරි මම ආස විදිහ නෙමේ රස. සමහර අයට රස ඇති. මගේ ටේස්ට් එක නෙමේ. ඉතින් මෙදා පාර තිබුණේ මොනවාද චිකන් සෑන්ඩ්විච් එකක් සහ පලාපිල් සැන්විච් කියලා. ඔය අරාබි රටවල ඉන්න අය නම් දන්නවා පලාපිල් සැන්විච් කිව්වහම. මම නම් සාමාන්‍යයෙන් ආස නෑ. ඉතින් මම ඒ වුණාට මේ මට චිකන් සැන්විච් එකයි පලාපිල් සැන්විච් එකයි මාරු වෙලා. මට ඉතින් මේ අර සිම්පල් ලයිෆ් විත් අවිෂ්කා අක්කා මේ කමෙන්ට් එකකුත් දාලා තිබුණා ආට කෑම හම්බුනහම ඉක්මනට කන්න කියලා. ඉතින් මට වුණා කර තැබ්බේ දැන් මට නෑ මම ඒක විහිළුවට කිව්වේ. ඒ නිසා නෙමෙයි මම කොහොම හරි ඉතින් මම කන්න ගත්තේ පලාපිල් සැන්විච් එක. ඉස්සෙල්ලම චිකන් සැන්විච් එක සහ පලාපිල් සැන්විච් එක මාරුණා. ඉතින් මම කන්න ගත්තේ පලාපිල් සැන්විච් එක. ඉතින් මම ඒක ටිකක් කෑවේ මොකද මං ආස නැහැ ඒකට. ඒක නිසා මම අනික ඒක අතර බඩ මේ පුල් වුණා වගේ. මොකද මං අර බබල් ටී එකක් බීලා මට ඒකත් එපා වෙලානේ තිබුණේ. ඒ නිසා වෙන්නේ නැති ඒකෙත් මම ටිකයි බිව්වේ. කොහොම හරි ලොකු බඩගින්නක් තිබ්බෙත් නෑ මට. ඊට පස්සේ තිබ්බා මේ තව කේක් කෑල්ලක් තිබුණා මේ ඒක අර බස්බෝසා කේක් වගේ. ඉතින් මම මේ කේක් කෑල්ල නම් කෑවා. ඊට පස්සේ චිකන් සෑන්ඩ්විච් එක මම ගෙදර අරන් ආවා. ඉතින් එහෙම කන්න බැරි නම් ඒක ඉතින් බෑග් එකේ තමන්ට අරගෙන එන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ ඉතින්. ඉතින් තිබුණේ මෙන්න මේ වගේ. මෙන්න මේක තමයි ඔය රෝල් එක වගේ තියෙන්නේ. ඒක තමයි පලාපිල් සැන්ඩ්විච් එක. මෙන්න මේක තමයි මං කිව්ව අර බස්බෝසා වගේ කේක් කෑල්ල. ඒක නම් රසයි.
ඊට පස්සේ කේක් ඉතින් කොහොමත් රසයිනේ මට. වතුර එකක් තිබුණා, මේ වගේ පිකල්ස් තිබුණා, ඊට පස්සේ මේ වගේ චූටි චොක්ලට් එකක් තිබුණා. මෙන්න මේක තමයි චිකන් සෑන්ඩ්විච් එක. ඉතින් මම නම් ඒක කෑවේ නෑ. මේ ඒතර මං කියලා තියෙන්නේ මම බ්‍රවුන් පාන් වලින් මිසක් අර සෑන්ඩ්විච් එහෙම කන්න ආස නැහැ කියලා මේ සුදු පාන් වලින්. ඉතින් ඒක නිසා වෙන්නේ නැති මට ඒක හරි ගියේ නැත්තේ. දැන් ඉතින් ඔන්න මේ වෙලාවේ දමාම එයාපෝට් එකට ඇවිල්ලා ඉතින් ලෑන්ඩ් කරලා තියෙන්නේ. දමාම එයාපෝට් එක නම් කින් පැහැත් එයාපෝට් එක පොඩි එයාපෝට් එකක්. මේ දවස්වල නම් රිනෝවේෂන් එකක් කරනවා. සමහර විට ඊට පස්සේ ලස්සන වෙයි. දැනට නම් අර එහෙම ලොකු ලස්සනක් එහෙම තියෙන එයාපෝට් එකක් නෙමෙයි. ඔය විදිහට තමයි ඉතින් සෞදියේ සහ ඩුබායි වල කාලගුණෙත් එක වගේම තමයි. කියන්නේ මේ කාලේ සමයක රස්නේ ඉතින් මාර විදිහට මේ වෙද්දි රෑ 10 විතර වෙලා ඔන්න ඔහම තමයි මගේ ඉතින් ඩුබායි ට්‍රැවල් එක ඉවරුනේ මේ විදිහට. ගොඩාක් ස්තුතියි ඔයාලට.